දැන් ඔයාලා විලාස හදනවනේ ගොඩාක් වෙලා විලාස හදනවා. අපි දන්න මිරිස්, හිරිකැටිය, ඇල්ල මේ දස ගොඩාක් ඩෙවලොප් වෙනවා. ඉතින් ඒ විලාස හදනකොට ඔයාලා කල්පනා කරලා බලන්න ඕෆ් සීසන් කියලා එනවා. මාස 3-4ක් ඉතින් අපරාධ මේ කාලේ. දැන් මම වියට්නාම් මේ ඇවිල්ලා ඉන්නේ මේ ඕෆ් සීසන් එකේ. ඒත් මේ වගේ ක්‍රූසස් ගොඩාක් තියෙනවා. දැන් තව ටික වෙලාවකින් තමයි එන්නේ. මේ දැන් පාන්දර 6:00 විතර ඇති මේ මොහොතේ වියට්නාම් වල. ඉතින් මේ ඔයාලට ඕෆ් සීසන් එකේ සීසන් එකක් කරන්න ක්‍රමවේදය පුළුවන් ප්‍රොපෝස් කරන්න. ඔයාලා මිනිස්ටර් ඉන්නවා. මොකද ආදායමක් ආවොත් ඔයාලට වෙන්නේ කොහොමද කරන්න කියලා. සීසන් එකක් බාටපත් කරන්නේ කොහොමද කියලා. දැන් මේ මොකද මාස 3-4 ඉන්කම් නැහැ කියන්නේ අපරාධේ. ඔයාලට ඕන ඒ කාලේ මේ වගේ වියට්නාම් වල ට්‍රැවල් කරන්න පුළුවන්. මැලේසියාවට එන්න 3.5 hours යනවා. ඊළඟට ආපහු 3 hours වගේ යනවා. වියට්නාම් හැනෝයි වලට එන්න. හැනෝයි සිටි තමයි මේන් සිටි එක. ඉතින් තව අපිට එයාපෝට් එකේ ඉන්න වෙනවා යාට ට්‍රාන්සිට් 3 hours වගේ. ඉතින් සෑහෙන මානසිකයක් ගන්න මේවට එන්න. සල්ලි තිබුණා කරන්න බෑ කැපවීම තියෙන්න ඕන. ඉතින් පැය 10ක පමණ කාලයක් යනවා රටට ළඟා වෙන්න. ඉතින් මේ ඕෆ් සීසන් එකේ වෙලත් මෙහෙමනම් සීසන් එකේ හිතා ගන්න පුළුවන් මේවා යන්න ගියා හරි අමාරුයි. ඉතින් ඒ රටේ තියෙන දේවල් මාකට් කරනවා. දැන් මෙහි පර්ල් පෙන්නුවා අපිට. පර්ල් කොහමද පර්ල් මාලා හදන්නේ? ඒ ලක්ෂ 3ක් විතර වෙනවා මාලයක්. ලක්ෂ 2යි ගොඩාක් අය ගත්තා. මේ 50000ට තියෙන රින්ග්ස් ඒ වගේ ආදායමක් ලැබෙනවා. ඉතින් අපේ සිංහරාජේ තියෙනවා. සිංහරාජෙන් අපි ගන්න ප්‍රමාණය මදි. අපිට කේබල් කාර් ගියා අපි. හරි ලස්සනයි කේබල් කාර්. ඉතින් හොඳම කේබල් කාර්ස් තියෙන ස්විට්සර්ලන්ඩ්. ඊළඟට ටීටල්ස් වල මං ගියා. ඊළඟට ජපාන් වල තියෙනවා. ඉන්දියාවට වඩා හොඳයි මේ වියට්නාම් කේබල් කාර්ස්. ඉතින් එතන උඩට ගියාම කිලෝමීටර් 3000 විතර උඩින් තියෙන්නේ. ඉතින් බුද්ධ ස්ටැචුස් තියෙනවා. ඉන්ක්ලයින් ට්‍රේන්ස් තියෙනවා. හරි ලස්සනයි. ඉතින් මේගොල්ලෝ කඳු වලින් ප්‍රයෝජනයක් ගන්නවා. ඉතින් ඔයාලා රික්වෙස්ට් කරන විලාස හදනයි විශේෂයෙන්ම සමාගම් තියෙනවා. මිනිස්ටර්ට රික්වෙස්ට් කරන්න, ප්‍රෙසිඩන්ට්ට ලියන්න, ෆොටෝස් එක්කම යෝජනා අදහස් ප්‍රොපෝසල්ස් වගේ ඒවා කිව්වේ. ඒ ඉදිරිපත් කරන්න. ඒකට යාළුවට මතක් වෙනවා. සිංහරාජ බලන්නකො. අපිට ලීචර්ස් ලින්නවා. කූඩැල්ලෝ අපිට ඒක මාකට් කරන්න පුළුවන්. දැන් මේගොල්ලෝ පර්ල් මාකට් කරනවා. ඩුබායි ගියාම කැමර්ස්ලා ඔටුව. මේ ඒ වගේ එක එක රටවල එලිෆන්ට් ඉන්නවා. මයලියෝ මේ ගොඩාක් රටවල් මාකට් කරනවා. ඉතින් මේ ජෙලිෆිෂ් ඉන්නවා. මොල්ඩිව්ස්. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. අපිට පුළුවන් ඒ සිංහරාජ ලීචර්ස් කූඩැල්ලෝ භාවිතා කරලා ඒවා අතිමින්න දීලා දකින්න දීලා ට්‍රෙකින් කියලා කියන්නේ සිංහරාජ තුලේ ඇවිදින්න දීලා සලසලා ලොකු ආදායමක් ගන්න. නමුත් ලංකාවේ ක්‍රියාත්මක වෙනව අඩුයි. ඉතින් ඔයාලටම තමයි විලාස හදන අයට තමයි මේ මතක් කරන්න වෙන්නේ. ඇමති අඳුරන ඇමතිගේ සෙක්‍රටරිට කියලා මේ අදහස් දීලා මෙහෙම කරමුයි කියලා. ඒතර ජොබ්ස් ක්‍රියේට් වෙනවා, ඉන්කම් එක වැඩි වෙනවා. ටූරිස්ට්ලා ඉන්නේ එන්ජොයි කරන්න. හැම අලුත් දේවල් බලන්න ආසයි. මම මේක එක්සැම්පල් එකක් කිව්වේ. තව ඇල්ලේ ඇති ඔය වගේ නිල්දිය පොකුණ තියෙනවා. මේ පොඩි කේව්ස් මේවා විශාල ඒවා. මම ඔයාලට ෆොටෝස් සැරින් සැරේ දාන්න. එහෙනම් මම දැනට නවතින්නම්.